ඉතින් ආයුබෝවන්. ඉතින් good morning. අදත් ඔන්න ගෙදර ඉන්න දවසක්. මේ අදත් යන්න හදන්නේ. අද මේ එළියට බහැලා වීඩියෝ එක ගන්න උනේ. මේ දැන් තමයි එළියට බහැලත් විනාඩි 15ක් විතර ගිහිල්ලා තමයි යන තැන ඩිසයිඩ් කරගත්තේ. මොකද මේ මම තැනක් සිලෙක්ට් කරගත්තා. අද යනවා බලන්න. කමදෝ මේක අපේ පන්සලක්. ගිහිල්ලා බලමු ජපානයේ සංස්කෘතියට අනුව වැඩි බර වචන දාන්න ඕනේ. අපි ගිහින් බලමු පන්සල. ඉතින් අපිට යන්න තියෙනවා කිලෝමීටර 7.5ක්. එහෙනම් අපි බලමු ගමන කොහොම වේද කියලා. ඉතින් මේ අතන මේ රස්නේ ගොඩක් වැඩි. ඒක නිසා තනින් තනින් මේ වීඩියෝස් ගන්නත් බෑ. හරි අමාරුයි. මේ ෆෝන් එක හීට් වෙනවා සෑහෙන්න. ඉතින් මේ ජපානයේ හෙවණක් හොයන්න නම් හරි අමාරුයි. පේනවනේ හෙවණක් ගත්ත තැන. මන්ද මුන්ට ගස් පේන්න බැයිද කොහෙද? අපේ පාට් එක පිටිපස්සෙත් අඩි ගහක් තිබ්බා. ඒක බව ඇවිල්ලා කපලා ගියා. මේ ගස් නම් අඩුයි සෑහෙන්න. කඳු වලට ගස් තිබ්බට පාරයින් වලට ගස් නැහැ අපේ වගේ. හැමතැනකම නවත්තලා පුට්ටක් මේව කරලා ඉඳලා යන්න නිදාසේ. එහෙම නැහැ. තවල් කෑමක් ගත්තා නැත්තම් මේ ඇඩ්‍රස් නැතුව එන්න වෙන්නේ ගෙදර. හරි අපි යන්. මේ අර සැන් ඇන්ඩ්‍රියාස් එකේ වගේ තියෙන වාහනේ. නත්තල් ගස් තියෙනවා. කොහොමද මේ වයිබ් එක ගැන නම් මේ කතා කරන්න දෙයක් නැහැ. කොහොම වෙතත් මම ආසම තැනක් තියෙනවා. ඒ තමයි අන්න අතන යායට නවත්තලා තියෙනවා. තවන්න අතර තියනවා සෙල්ලම් කරන්න ඒවා. කට්ටම තයිහෙන් අව මීටර 500ක් ඉඳ තියෙන්නේ. බයිසිකලයක් කියලා වෙන්න ගියේ හන්දා. අවුලක් නැහැ. උඩ දාගත්තා. එන જાතියක් නෑනේ. අඩේ. ෆයින් වීඩියෝ එකනේ. මේ කොහමයි? මම දැන් විනාඩි 5ක් ඉඳලා යන්නේ. අර මේ පැත්ත ලස්සනයි. මේ දැම්ම පෙන්නන්න තරම් දෙයක් නැහැ. මෙතන මේ තයුට්ටක් උඩට ගියාම හරිය ලස්සනට පෙනේ ගියා. ඉතින් හැමදාම හිතනවා වගේ අවසානයේ බොහොම ලස්සනයි. ඉන්න පෙන්නන්න. ඈතට පේනවා මුළු ෆුකුෝකාවම පේනවා හිතන්නේ. මෙයාලා ගොඩක් අය මෙතනින් ඇතුල් වෙද්දි මේ දැන්ට නැමිලා ආචාර කරලා යන්නේ. මේකේ සෑහෙන ලොකු මැප් එකක් තියෙනවා මේක. මේකත් නියම මේ සිරිපාලක ලයින් එකක් තියෙනවා. පඩි තමයි තියෙන්නේ. පඩි එහෙම තමයි දෙන්නේ. මැප් එකෙත් මීටර 190ක් තියෙද්දි ලොකේෂන් එක වෙන්නේ සෑහෙන දුරකින්. ඒ කියන්නේ තව සෑහෙන පඩි තියෙනවා.
ඉතින් මේ සැලෙන්සරේට ෆෝන් එක හීට් වෙනවා. හරි අමාරු වීඩියෝස් ටික ගන්න. ඉතින් මට පල්ලෙහැදි ගන්න බැරි වුණ ෂොට් එකක් ඇවිල්ලා තියෙනවා. මේ මෙතෙන්ට මං හිතපු තැනට මේකත් පෙන්නන්න. අහන්න නම් එපා මගේ මොකද්ද කියලා. මෙන්න තියෙනවා Honda XADV 750. මේක නම් මේ සුපිරියක්. ඒකේ මේක ස්කූටර් සිස්ටම් එකක් තියෙනවා. ස්කූටර් ඩබල් ඩිස්ප්ලේ තියෙන්න ඕනේ ඔක්කොම තියෙනවා. මේක සද්දේ මරු මම සද්දේ ඇහුණා මට. මේ සුපිරියයි මේ ස්කූටර් කියලා සුපිරියක් සද්දේ නම්. හරි කොහොම හරි මේ තියෙන ලොකේෂන් එක අපි ගිහින් බලමු එතකොට. ඉතින් මේ අය අහන්න දෙයක් නැහැ. තව උඩහට තියෙනවා උන්නහට මේ ගිහින් බලමු. වතුර නම් පට්ට කූල්. අයි දෙන්න උල්පතක් තියෙනවා උඩ. මේ ඉතින් හැමදාම හොයාගෙන එන තැන් ඇත්තරම් පට්ට ලස්සනයි. එතන තියෙනවා ජපන් වල බුදු පිළිම. අපේ ගිලන්පස වෙනුවට මෙයාලා පූජා කරනවා. මේ තියෙන උචා එක, ඒ කියන්නේ තේ එක බෝතලේ පිටින්ම ගෙනල්ලා සමහරු මේ දෝයන්ලා පෑන් එහෙම තියලා තියෙනවා. මේ පල්ලෙය තියෙන එක නම් සෑහෙන පරණ එකක් වෙනවා. MT Shojiyama Kyushu Nature Trail. කොහොමද මේ බෝඩ් එකේ තියෙනවා. හරි ඒ කියන්නේ මේ බෝඩ් එකේ තියෙන්නේ මෙතන කමදෝ ජින්ජා එක තියෙනවා කිලෝමීටර් 0.3කින්. ඊළඟට ශියෝජියාමා එක තියෙනවා කිලෝමීටර් 3.8කින්. එහෙම මේක මං හිතන්නේ අන්තිමට තියෙන්නේ කිලෝමීටර් 5.3. මගේ අම්ම එච්චර කන්දක්ද මේක කියලා හිතෙනවා. මට නම් එච්චර යන්න වෙලාවක් නැත. වෙලාවක් නැහැ කියන්නේ. එච්චර යන්න බෑ අපි. කයිහෙන් වැඩි. අපි ටිකක් උඩට ගිහින් බලමු වීඩියෝ එකක් ගන්න පුළුවන්ද කියලා. මේ වටපිටාවේ වීඩියෝ එකක් ගන්න පුළුවන් වුණොත් එතනින් හරලා එමු අපි. මට යන්න නම් ආසයි. හැබැයි මම අකමැති එක තැනක් මෙතන බෝඩ් එකම ගහලා තියෙනවා. අකමැති එකම දේ තමයි මෙන්න මේක. කොන්චුවා මොතෝයි දෙස්ක? まだまだ遠い。まだまだまだ。めっちゃ遠いね。遠い。そうね。はい、ありがとうございます。අංගි ඒ කියන්නේ අනිවාර්යෙන් කිලෝමීටර් 5.8 කියන එක තියෙනවා. ඒ කියන්නේ කිලෝමීටර් 6ක්. මද තෝයි කියන්නේ. තව ඔයා පේන තෙක් මානකවත් නැහැ කියලා තමයි ඒ කිව්වේ. එයා තව බෑටරිවත් නැහැ වගේ සීන් එකක් තමයි කිව්වේ. මේ මෙතන මේ හයිකින් වලට එන්න හොඳා. මම ලොකුවට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එකක් අර දැකපු බෝඩ් එකේ හින්දා මං කිව්වේ ඇත්තරම් බයයි. මම මේ ලෝකේ බය එකම දේ අපිට මෙතෙන් වාහන වලින් එන්න පුළුවන්. මෙතෙන් වාහන වලින් එන්න. වාහනයක් තියෙනවා. සෝරි 5.8යි නෙමෙයි 5.2යි. ඉතින් මේ ගොඩක් ප්ලෑන් කරලා නොයන ගමන් තමයි ලස්සන. ප්ලෑන් කරලා ඉවර වෙලා මේ එන්න හිටියොත් ඒක එන්න වෙන්නේ නැහැ.
ගෙදර දොරෙන් එළියට බහලා තාත්තත් එක්ක කතා කර කර ඉඳලා තාත්තත් එක්ක කතා කරගෙන ෆෝන් එක තියලා විනාඩි 15ක් විතර එතන ඉඳන් හෙව්වා කොහෙටද යන්නේ මේක තෙන්ට යනවද මොකද කරන්නේ ඒ හොයලා බලලා බැලුවේ ලොකේෂන් එක ඊට පස්සේ තමයි ආවේ පන්සලක් ඉතින් මේ තන ඇත්තටම පට්ට ලස්සනයි තේරෙනවද ඉතින් මේ අර පල්ලෙහාම අහුලලා පෙන්නවුවේ පයින් ගෙඩියක් තමයි මේ පයින් ගස් තමයි දෙන්නේ මම ඒ සැකේට මේ කතා නොකර හිටියේ කියන්නේ මම පයින් ගස් දැකලා නැහැ ඇස් දෙකටම අනාගතක් තිබ්බා මේ නගිනවා මං විනාඩි 5ක් ගම්බත් වෙලා හරි නගින්න තිබ්බ මේ ඇත්තටම මේ මේ තැන් වලට එද්දි තව කවර එක්කන් එන්න මට එක්කන් එන්න කවුරුත් ඉන්නේ ඈ මේ ඉන්නුම් ඔක්කොම වැට්ට ගිහිල්ලා ඉතින් මම බහින්න තීරණය කළා මේ හරියන්නේ වෙන අනේක මේ මෙහෙම මෙහෙදී කිසි දෙයක් වුණාට කිසිම කෙනෙක් බලන්න කියන්නේ ලංකාවේ වගේ නෙමෙයි ලංකාවේ නිකන් අපි පාරක වැටුණත් ඇවිල්ලා කවුරු හරි නැගිටවන්න කෙනෙක් ඉන්නවා ඒතකොට මෙහෙදී එහෙම නැහැ මෙහෙදී මේ කවුරුත් නැගිටවන්න නැහැ නැගිටවන්න දිහා බලන්නවත් නැහැ ඒක තමයි මෙහෙ ඇත්ත தත්ත්වය කොච්චිවාගේ ඔලේ මේ ඉතින් වන්තිය ගිහිදී මේ එන්න එපා තනිය Halo. Apa gane Mang Ao? Member. මේක නම් මේක තියෙනවා අම්මා කිලෝමීටර් 5.2ක් හරිද උඩට තව කන්ද මම ගියේ නෑ අමාරු වැඩි ඉතින් මෙතනින් එළියට ඇවිල්ලා මෙහෙම ආචාර කරලා තමයි ඒගොල්ලෝ ආපහු යන්නේ ඉතින් මෙතන තියෙනවා ප්‍රාර්ථනා ලෑලි යුනෝ චන්නෝ කාගෙද මන්දා මොනවද දුරු වෙන්න කියලා වෙන්න ලියලා ඇත්තේ අන්දෙක්කද ආචාර ක්‍රමය මේ ඒගොල්ලෝ මේ අප්පුඩි දෙකක් ගහනවා මම දන්නේ මට ඒක ගැන කිසි තේරුමක් නැහැ මේක ඇතුළට යන්නෙත් නැහැ ඒගොල්ලෝ මෙතෙන්ට දානවා යාලා කාසියක් දාලා ඉවරලා ඒ විදිහට වැඳලා තමයි ඉතින් මෙන්න මෙතන තියෙනවා නිදන් වස්තු වලින් පිරුණු කන්දක් වන හෝමන්ගු කමදෝ සිද්ධස්ථාන. කියන්නේ වාසනාව කියවීමේ ලිපිය වගේ එකක් මෙන්න මෙතන මේ යකුයෙන් වෙනවා ඒක මං හිතන්නේ 100ක් කියන 100ක් වෙනවා. මේකෙන් කමියක් අරගෙන බලන්න තියෙන්නේ තමන්ගේ වාසනාව කොයි වගේද කියලා. ඉතින් මෙන්න මෙතන මේ ගහක් තියෙනවා මේකට කියන්නේ නැවත එක්වීමේ ගස කියලා.
මේකේ තියෙන විදිහට ජිංගු ආදරණීය තම ආදරණීයන් සමග නැවත එක්වීම සඳහා හෝමන් කන්ද මුදුනේ ජපන් මීපැණි පළඟැටි ගසක් රෝපණය කළ යාඥා කළ බව කියනු ලැබේ. ඔබේ ආදරණීයා සමග නැවත හමුවීමක් සඳහා හෝ ඔබට හමුවන කෙනෙකු සමග හොඳ ගැළපීමක් හෝ හමුවීමක් සඳහා ඔබ මේ ගසට මුහුණලා යාඥා කරන්නේ නම් පිහාටු කුරුල්ලාගේ පැතුම ඉටු බව විශ්වාස කෙරේ. මෙන්න මේ ගහට මුහුණ පාලා මම හිතන්නේ මේකේ මේ නූලකුත් ගැට ගහන්න දියනවා. ඒකත් අතන අර හරියෙන් ගන්න ඇති කොහෙන් හරි. අරගෙන මේ යාඥා කරන්නයි තියෙන්නේ. මේ මෙන්න මෙතන තියෙනවා ගල. අන්න අර බෝඩ් එකේ තියෙන විදිහට මේක කියන්නේ මේකට කියන්නේ ආදරේ පර්වතය කියලා. හරිද? එතකොට මං හිතන්නේ අන්න අතන අනිත් ගල. අන්න මේකේ තියෙන විදිහට මේ අනිත් ගලට ගිහිල්ලා ආරක්ෂිතව ඇස් දෙක පියාගෙන ආරක්ෂිතව ගිහිල්ලා ළඟා වෙන්න පුළුවන් නම් ඔයාගේ ආදරේ ඉෂ්ට වෙනවා කියලා. මේ බලන්න අවසානයේ යන්නකොට දැක්කේ මේ කංජි කොටලා තියෙන විදිය. පට්ටම ලස්සනට කොටලා තියෙනවා. කංජි ගල්වල මේ හරියට කවුරුත් ඉන්නේ. එන්න තියෙනවා සහෝදරවරුනි. පලස්සප මොඩල් එක. හොඳයි හොඳට තියෙනවා මේ. ඔය ටින්කර් පේන්ට් වීඩියෝ එක ඉවරයි. අදත් පැයට කිලෝමීටර 100යි. 100නේ 500යි. පැට්නොත් ලි.